Live from the National News Studio, Sri Lanka. ජාතික ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් හඳුන්වා දීමද සිදු කෙරුණා. ඒ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව සහ ඊට අනුබද්ධ රක්ෂණ සමාගම් විසින්. මෙරට රක්ෂණ ශේත්‍රය නවීකරණය කිරීම සහ ඩිජිටල්කරණය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මකයි. ඒ පැවැත්වුණේ අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේදී. ඒ අනුව මෙතෙක් භාවිත කළ සාම්ප්‍රදායික භෞතික සහ ප්ලාස්ටික් මෝටර් රථ කාඩ්පත් වෙනුවට ඩිජිටල් අනුවාදයක් හඳුන්වා දෙනු ලබනවා. එමකින් රක්ෂණ ඔප්පු හිමියන්ට ඕනෑම වේලාවක ඕනෑම ස්ථානයක සිට ස්මාර්ට් ජංගම දුරකථන හරහා ආරක්ෂිත ලෙස රක්ෂණ තොරතුරු වෙත ප්‍රවේශ වීමට හැකි. ජාතික වශයෙන් පුළුල් ප්‍රතිලාභ ලබා දීම මෙම ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් හඳුන්වා දීමේ අරමුණයි. අපිට මේක ශක්තියක් ධෛර්යයක් පොලිස් දෙපාර්තමේන්තුවට මේ සියලු කර්තව්‍යයන් හරහා එකක් විනිවිදභාවයෙන් පාර්ශ්වයන් අතර ගනුදෙනුව සිද්ධ වෙනවා. මේ තුලින් කාර්යක්ෂමතාවය තමයි ඉන්නේ. කාලය කළමනාකරන සේවාවෙන් ගුණාත්මකභාවය ඉහළට ගේන්න හැකියාව ලැබෙනවා. ඵලදායීතාවය තීව්‍ර වෙනවා. මෝටර් රථ රාජකාරී කරන නිලධාරීන්ට එරෙහිව විවිධ චෝදනා එල්ල වෙනවා. බොහෝ චෝදනා වලින් අපිට ගැලවෙන්න හැකියාව තියෙනවා. මොකද බහුතරයක් නිලධාරී අවංකව තමයි රාජකාරී කරන්නේ. එක්කෙනෙක් දෙන්නෙක් කරන සමහර දේවල් හින්දා තමයි සමහර චෝදනා එල්ල වෙලා තියෙන්නේ. තාක්ෂණික මෙවලම් රාජ්‍ය සේවයේ තුල භාවිතා කිරීම හරහා වඩාත් විනිවිදභාවයෙන් මේ ගනුදෙනු සිද්ධ වෙනවායි කියන සහතිකයේ තහවුරුව පාර්ශ්ව දෙකටම ලැබෙනවා.